හයි වෙල්කම් ටු බැක් මයි channel. ඔන්න ඉතින් මම අද ගොඩ කාලයකට පස්සේ ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට මම අද ගේන vlog එක තමයි මුස්ලිම් බ්‍රයිඩල් එකක්. මම දැන් ඉන්නේ සැලොන් ශාලුක් එකේ. මේක තියෙන්නේ දෙහිවල. ඉතින් ඔන්න මම ඇවිල්ලා විනාඩි 10කට විතර පස්සේ මට ස්ටාෆ් එකේ නංගි කෙනෙක් දුන්න වෙල්කම් ඩ්‍රින්ක් එකක්. ඉතින් මම ගොඩක් ටයර්ඩ් මහන්සි පිට හිටපු නිසා මම මේක බීලා මම ගෙදරින් ඉඳන් එද්දි දාගෙන ආපු මේකප් එක මම දැන් ඉතින් මේ රිමූව් කරගෙන දැන් මම මේ රෙඩි වෙන්නේ අද තියෙන ෂූට් එකට ඕන මේකප් එක දාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේකප් නැතුව මේ මගේ මූණ පේන විදිය. ඉතින් ලොකුවට මම මේකප් නොදැම්මත් ඉතින් මගේ මූණේ එහෙම ලොකුවට පිම්පල් ඒ වගේ දේවල් නැහැ. හරි ඉතින් දැන් ඒක ඉවර වෙලා දැන් ඉතින් මේ මේකප් එක දාන ගමන් ඉතින් මේකප් එක දානකොට කියන්න ඕනේ මේ හරිම ලස්සනයි දාන මුල් ඒ වෙලාවෙම මට ඒක තේරුණා මේකප් එක ගොඩක් ලස්සනයි කියලා. ඉතින් ඒ වගේම තමයි මං අයිලෙන්සස් දැම්මා මගේ අයි වලට. ඒ වගේම මම අද ඇඳලා ඉන්නේ සුදු පාට ෆ්‍රොක් එකක්. ඒ ෆ්‍රොක් එකට අපි දැන් ලෑස්ති වෙන්නේ මුස්ලිම් බ්‍රයිඩල් ෂූට් එකක් කරන්න. ඉතින් මගේ ජීවිතේ මේ අවුරුදු ගානටම මම මේ කරන පළවෙනි මුස්ලිම් බ්‍රයිඩල් එක. මට මීට කලින් ඒ ෂූට් එක කරගන්න බැරි වුණා මුස්ලිම් බ්‍රයිඩල් එකක්. ඉතින් එහෙම අවස්ථා දෙකක් විතර මට ආවත් මට කරන්න තිබුණ අවස්ථාව මගේ අරිනවා යම්කිසි හේතු නිසා. ඉතින් හරිම මම බලාපොරොත්තු වෙමින් හිටපු දවසක්. ඉතින් ඒ වගේම තමයි ඉතින් කියන්න ඕනේ ඔයාලා බලනවා ඇතිනේ මං හිටපු ගමන් vlog එකක් ගේන්න හෙන කාලයක් යනවා කියලා. ඉතින් ඇත්තටම මේකයි ළමයි මගේ ෆෝන් එකේ පහුගිය ටිකේ ස්ටෝරේජ් ෆුල් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මට vlog කරගන්න විදියක් තිබුණේ නැහැ. වීඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන් වෙන්න අවස්ථාවක් ඇත්තටම මට තිබුණේ නැහැ. ඉතින් මං මගේ ෆෝන් එකට මෙමරියක් අරගෙන තිබ්බ ඔක්කොම ස්ටෝරේජ් එක මේකට කොපි කරලා මේ දවස් 2-3ක් වගේ වෙන්න ඉඩ හදාගෙන ඉතින් මම දැන් දිගටම ඔයාලට ඉක්මනටම වීඩියෝ මගේ vlog අරගෙන එනවා. ඉතින් මාත් එක්ක ඉන්න පොඩි පිරිසට උනත් මම ගොඩක් ආදරේ. මට ඔයාලගේ එක ලයික් එකක් කමෙන්ට් එකක් ගොඩක් වටිනවා. මොකද මට උදව්වට කිසිම කෙනෙක් නැහැ. හරිම මේ කටුක ගමනක් මම මේ යන්නේ. ඉතින් මං තනියම එඩිට් කරන්නවත් මට කිසිම කෙනෙක් නැහැ. මම මේ එඩිට් එක මට පුළුවන් විදිහට ගහලා දැන් මම මේකේ එඩිට් එකක් දාලත් නැහැ. මොකද මං එඩිට් නැතුව තමයි මේ වීඩියෝ කොලට ගේන්නේ. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා මීඩියා පැත්ත කරන්න මගේ channel එක හරහා. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න. ඉතින් හැමදාම ඔයාලට කියනවා මාත් එක්ක ඉන්න කියලා. විනාඩි 5-10 වීඩියෝ දැන් මේ වගේ වීඩියෝස් වලින් මම ගෙනාවට මම මීඩියා පැත්තට ගියාට පස්සේ ඔයාලට විනාඩි 10කට වැඩි වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් ඔන්න දැන් ෂූට් එක කරාට පස්සේ තමයි මේ තියෙන්නේ මේ මාව පේන විදිහ ඔයාලට පේනවා ඇති. ඉතින් මෙයාලගේ හෙයා එක ඕපන් වෙන්නේ නැහැ අපේ ෂූට් වල වගේ. අපේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම මූණ විතරක් පේන්න වැහෙනවා. ඒකට පොඩි අපි කියන්නේ අර අපේ දැන් අපි කියන්නේ මල් බුකි එක කියලානේ මල් බුකි එකත් අරගෙන එහෙම තමයි මෙයාලගේ ෂූට් එක වෙන්නේ. ෂූට් එකට මේ බ්‍රයිඩල්ට මේ ඩ්‍රෙස් කරන්නේ. ඉතින් දැන් මම මේ ෂූට් එක ඉවර වෙලා කැමරාමන් එන්න කලින් මේ පොඩ්ඩක් වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. ඒ වෙලාවේ තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් ඔයාලට එනවා නම් මේ සැලොන් එක තියෙන්නේ දෙහිවල. මේකේ නම ශාලුක් කියලා තමයි සැලොන් ශාලුක් කියලා තමයි නම තියෙන්නේ. ඉතින් දැන් මගේ ෂූට් එක කරන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දවසක් ඉතින් ගෙවිලා ගියා. ඉතින් මම ලොකුවට තව මුකුත් වොයිස් කරන්නේ නැහැ. ඉතින් මේ ෂූට් එකේ මම අන්තිමට ඔයාලට දාලා තියෙනවා ස්ටාෆ් එකේ ඉන්න ඒ නංගිලා තුන්දෙනාගේ ෆොටෝ එකයි මගේ ෆොටෝස්යි. අන්තිමටම සැලොන් එකේ ඕන සාරා මිස්ගේ ෆොටෝ එකකුත් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට ෂූට් එකක් කරගන්න ඕන නම් දෙහිවලවට කෙනෙක් නම් ඔයාට ඕනම ඩ්‍රෙස් එකක් කරගන්න පුළුවන් සැලොන් ශාලුක් එකකින් හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඉස්සරහට ලොකු වැඩක් කරනවා. ඉතින් මේ වැඩෙන් අපි හම්බෙමු එහෙනම්. පරිස්සමින් ඉන්න ළමයි ආදරේ හැමෝටම. බයි බයි. මම ගිහින් එන්නම්. මම දුනි.